හරි. එතකොට පරමාණුක ව්‍යුහය කියන පාඩමේ අන්තිම වීඩියෝ එක විදියට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මේකෙදී අපි ප්‍රධානම කතා කරන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියන එක. හරිද? ඒතර හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියන එක ඔයා අහලා තිබුණට ඇත්තටම මේකේ වෙන්නේ මොකක්ද කියන ගැන අයිඩියා එකක් නැතුව ඇති. හරි. ඒ දේවල් ඔක්කොම කියලා දෙනවා. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කතා කරන්න කලින් ඔයා දැනගන්න ඕන මොකද්ද වර්ණාවලියක් කියන්නේ කියලා. හරිද? ඒ නිසා ප්‍රධාන මාතෘකාව විදිහට අපි දාගමු වර්ණාවලි කියලා. වර්ණාවලි. හරි. වර්ණාවලියක් කියලා කියන එක මම මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔයා හිතන්න සූර්යාගෙන් මේ සූර්යා නම් හරිද? සූර්යාගෙන් විවිධ විකිරණ පිට වෙනවනේ. ඔය විදිහට විවිධ විකිරණ පිට වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මේ පේන දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ සූර්යාගෙන් පිටවෙන විකිරණයක්. ඊළඟට අදෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ ඔය වගේ සූර්යාගෙන් විවිධ විකිරණ පිට වෙනවා. හරිද? ඒතර මම අර විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියක්ම ඔයාට දුන්න මතක ඇති. ඒක ලේසියෙන් පාඩම් කරගන්න ක්‍රමයක් කිව්වේ ගුරු සූ අදපා එක්ස් ගමා කියලා. ඒව පොඩ්ඩක් ආයෙ මතක් කරගන්න. හරි. එතකොට දැන් සූර්යාගෙන් ওই විදිහට විවිධ විකිරණ පිට වෙනවා. මේ විවිධ විකිරණ වලට අදාළව එයාලගේ තරංග ආයාම විවිධාකාර වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ විකිරණයේ තරංග ආයාමය ඔන්න ඔහොම නිර්මාණය වුණාම අපිට තරංග ආයාමය ගන්න පුළුවන්නේ මෙන්න මේ විදිහට. ලැම්ඩා කියන කෙනා. ඒ වගේම මෙයාගේ ටිකක් ඔන්න ඔය හැඩයට යනවා වගේ. මෙයාගේ මේ විදියට. ඔය විදියට විවිධාකාර තරංගායාම තමයි තියෙන්නේ. විවිධ විකිරණ වලට. එතකොට ඒ විවිධාකාර තරංගායාම වලින් නැත්තම් විවිධාකාර තරංගායාම වලට මේ විකිරණ වෙන් කරාට පස්සේ හැදෙනවනේ මොකක් හරි සටහනක්. අන්න ඒකට තමයි අපි කියන්නේ වර්ණාවලියක් කියලා. හරිද? විවිධාකාර තරංගායාම වලට ඔය විකිරණ වෙන් කරනවා. ඒකට තමයි සරලවම වර්ණාවලියක් කියලා කියන්නේ. එතකොට වර්ණාවලි ඔයාට ප්‍රධාන ආකාර දෙකක් කතා කරන්න තියෙනවා. වර්ණාවලි ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සන්තත වර්ණාවලිය. සන්තත වර්ණාවලිය. අනිත් එක රේඛා වර්ණාවලිය. හරිද? මම මේ දෙක ලියන්නම්. එකක් සන්තත වර්ණාවලිය. සන්තත වර්ණාවලිය. අනිත් එක රේඛා වර්ණාවලිය. හරි. මොකද්ද මේ සන්තත වර්ණාවලිය කියන්නේ? සන්තත වර්ණාවලිය කියලා කියන්නේ දැන් හිතන්නකෝ යම් ප්‍රභවයක් තියෙනවා. ඒ ප්‍රභවයෙන් නිකුත් කරනවා විකිරණ ගොඩක්. ඒ නිකුත් කරන සෑම විකිරණයකටම අදාළව ඔයා තරංග ආයාම සලකලා නම් වර්ණාවලියක් නිර්මාණය කරන්නේ. ඒකට අපි කියනවා සන්තත වර්ණාවලිය කියලා. එහෙනම් මොකද්ද රේඛා වර්ණාවලියක් කියන්නේ? කිසියම් ප්‍රභවයකින් නිකුත් වෙන විකිරණ තියෙනවනේ. ඒ විකිරණ වලින් ඔයා මොකක් හරි සුවිශේෂ විකිරණ ටිකකට අදාළව විතරක් තරංගායාම සලකලා නිර්මාණය කරොත් මොකක් හරි වර්ණාවලියක්, ඒ කියන්නේ තෝරගත්තු මොකක් හරි සුවිශේෂී විකිරණ කිහිපයකට විතරයි ඔයා තරංගායාම සලකන්නේ. අන්න එහෙම නිර්මාණය කරන වර්ණාවලියකට අපි කියනවා රේඛා වර්ණාවලියක් කියලා. හරිද? එතකොට දැන් අද ඔය කතා කරන හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියත් අපි සුවිශේෂ තරංගායාම කිහිපයක් ගැන විතරයි කතා කරන්නේ. ඒ නිසා ඒකත් මෙන්න මේ කියන රේඛා වර්ණාවලියට තමයි අයිති වෙන්නේ. හරි. එතන ඔයා වර්ණාවලි කියලා මාතෘකාව දාලා තරු ලකුණක් දාලා ලියා ගන්න අපි මොකද්ද මේ වර්ණාවලියක් කියන්නේ කියන එකනේ. තරු ලකුණක් දාලා ලියා ගමු මෙහෙම. වර්ණාවලියක් යනු විකිරණවලට අදාළ තරංග ආයාම වෙන් කිරීමෙන්
ලැබෙන සටහනකි. ලැබෙන සටහනකි. මෙහි ප්‍රධාන ආකාර දෙකක් පවතී. අංක 1 සන්තත වර්ණාවලිය. ඒ අර්ථය ඉස්සරහින් ලියා ගන්න. සන්තත වර්ණාවලියක් යනු යම් ප්‍රභවයකින් නිකුත් වන සියලුම විකිරණවලට අදාළ තරංග ආයාම වෙන් කිරීමෙන් නිර්මාණය කරන සටහනකි. ඊළඟ රේඛා වර්ණාවලියට අදාළව ලියමු. යම් ප්‍රභවයකින් නිකුත් වන විකිරණ වලින් යම් සුවිශේෂී තරංග ආයාම කිහිපයකට අදාළව පමණක් නිර්මාණය කරනු ලබන සටහනකි. හරි. ඔය තමයි සන්තත වර්ණාවලි සහ රේඛා වර්ණාවලි කියන දෙකේ අර්ථ දැක්වීම වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරමු හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගැන. හරි. එතකොට මාතෘකාව දාගන්න එහෙනම් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියලා. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. මම මේක ගැන පැහැදිලි කරන්න කලින් අපි බලමු හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක් කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක. හරි. එතකොට හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක පළවෙනිදම තියෙනවා හයිඩ්‍රජන්. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු මේකට සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම විමෝචනයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මොකක් හරි පිට කිරීමක් ගැන කතා කරනවා. ඔයා මෙහෙම හිතන්න. මේ අපි අවට හයිඩ්‍රජන් පරමාණු ඕන තරම් ඉන්නවනේ. ඒ ඉන්න හයිඩ්‍රජන් පරමාණු වලින් මම එක හයිඩ්‍රජන් පරමාණුවක් සලකනවා. ඔය විදිහට එක හයිඩ්‍රජන් පරමාණුවක් සලකනවා. හරිද? ඒ හයිඩ්‍රජන් පරමාණුය ආ දන්නවා මේ මැද ඉන්නවා ධන ආරෝපිත න්‍යෂ්ටිය. ඒ වගේම හයිඩ්‍රජන් කියන කෙනා ආවර්තිතාවගුවේ අංක 1ට ඉන්නේ. ඒ නිසා එයාට ඉලෙක්ට්‍රෝනයක් වගේම එක ප්‍රෝටෝනයක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ කියන පළවෙනි ශක්ති මට්ටමේ තමයි ඉන්නේ. එතකොට ඔයා දන්නවා මෙයාට මනක්කල්පිතව ශක්ති මට්ටම් ඕන තරම් තියෙන්න පුළුවන් නේ. අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම සෛද්ධාන්තික දේවල්. එතකොට මෙයාට ශක්ති මට්ටම් ගොඩාක් ඉන්නෝ එහාට යන්න අනන්ත ප්‍රමාණයක් ඉන්නවා. අපි ඔය පළවෙනි පාඩමේදී ශක්ති මට්ටම් කිහිපයක් සලකලා මේවට අදාළව ලියනවා ඉලෙක්ට්‍රොනික වින්‍යාස නම් මනම් ලියනවා. ඒ දේවල් ආයෙ මතක් කරගන්න. එතකොට මේ කියන ශක්ති මට්ටම් අතර පරතරය එන්න අඩු වෙනවා. දැන් මේ පළවෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටමයි අතර පරතරය මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා හිතන්නකො. හැබැයි ඊළඟ ශක්ති මට්ටම් දෙක අතර පරතරය ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ ශක්ති මට්ටම අතර පරතරය තවත් අඩු වෙන ඔන්න ඔය විදියට. ඔය විදියට ශක්ති මට්ටම් අනන්ත ප්‍රමාණයක් සෛද්ධාන්තිකව තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් හයිඩ්‍රජන්ගේ මේ ඉලෙක්ට්‍රෝන එකයිනේ ඉන්නේ. ඒ නිසා එයාට අවශ්‍ය වෙන්නේ එක ශක්ති මට්ටමයි ඒ ඉලෙක්ට්‍රෝනේ පිරෙන්නේ. හරි. එතකොට ඔයා දැනට දන්නව එක කරුණක් ශක්ති මට්ටම් අතර පරතරය න්‍යෂ්ටියේ ඉඳන් ඈතට යන්න මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ශක්ති මට්ටම අතර පරතරය අඩු වෙනවා. ඊළඟට පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්තා අවුෆ්බාව් මූලධර්මය. එහෙම නැත්නම් ගොඩනැංවීමේ මූලධර්මයේදී මේවට මේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය අවම තැනින් පටන්ගෙන කියලා. ඒ කියන්නේ මේ මුලින්ම තියෙන ශක්ති මට්ටම අපි ඒක n සමානයි 1 කියලා කියන්නම්. ඊට පස්සේ n සමානයි 2, n සමානයි 3 ඔය විදිහට යන්නේ. මෙන්න මේ ශක්ති මට්ටමේ තමයි ශක්තිය අඩුම. එතනින් පස්සේ එන්න ශක්ති මට්ටම් වල ශක්තිය ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. හරිද? එහෙනම් කරුණු දෙකක් කිව්වා. එකක් න්‍යෂ්ටියේ ඉඳන් ඈතට යනකොට ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා.
හැබැයි න්‍යෂ්ටියේ ඉඳන් ඈතට යන්න ශක්ති මට්ටමක ශක්තිය වැඩි වෙනවා. හරිද? ඔය කරුණු දෙක මාර වැදගත්. හරි. එතකොට මොකද්ද දැන් මේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේදී වෙන්නේ? දැන් හිතන්න හයිඩ්‍රජන් පරමාණුවක් ස්වභාවයේ ඉන්නකොට එයා විකිරණයක් විදියට ශක්තියක් අවශෝෂණය කරා කියලා හිතන්නකෝ. ඕකත් මම පැහැදිලි කරා කොහොමද ශක්තිය අවශෝෂණය වෙන්නේ විකිරණයක් විදියට අවශෝෂණය වෙනවා විකිරණයක් විදියට ශක්තිය පිට වෙනවා. එතකොට ඕන විකිරණයක් විදියට මෙයා දැන් ශක්තියක් අවශෝෂණය කරා කියලා හිතන්නකෝ. එතකොට මේ ශක්තිය මේ ඉන්න ඉලෙක්ට්‍රෝනයට යනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනයේ කලින් තිබිච්ච ශක්තියට වඩා දැන් තියෙන ශක්තිය වැඩි වෙනවා. හරිද? එතකොට කලින් එයා හිටියේ මෙන්න මේ කියන ශක්ති මට්ටමේ නම් මෙයාගේ ශක්තිය වැඩි වුණාට පස්සේ එයාට ඔය කියන ශක්ති මට්ටමේ ඉන්න බෑ. හේතුව ඒ ශක්ති මට්ටමට අදාළ ශක්තියනේ කලින් ඉලෙක්ට්‍රෝනයට තිබුණේ. දැන් අර පිටින් ආපු විකිරණයෙන් ශක්තිය අවශෝෂණය කරගෙන ඒ විකිරණයක් හෝ මොකක් හරි තාප ශක්තියක් අවශෝෂණය කරා කියලා හිතන්න. ඒ ශක්තියක්නේ. ඒ ශක්තිය අවශෝෂණය කරගත්තට පස්සේ එයාට මෙතන ඉන්න බෑ. එයාට වඩා වැඩි ශක්තියක් තියෙන ශක්ති මට්ටමකට යන්න වෙනවා. ඒක තීරණය වෙන්නේ එයා අවශෝෂණය කරගන්න ශක්ති ප්‍රමාණය අනුව. දැන් නිකමට හිතන්න මෙයා මෙන්න මෙතෙන්ට ගියා කියලා. ශක්තිය අවශෝෂණය කරගෙන එයා මෙතෙන්ට ගියා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? එයා මෙතන ඉඳිදි දැන් එයාගේ ශක්තිය වැඩි. හරිද? එතකොට ඔයා දන්නවා කාගේ හරි ශක්තිය වැඩි නම් එයා ස්වභාවයේ අස්ථායි. එයා එහෙම ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. හරිද? ඒතර මේ ඉලෙක්ට්‍රෝනයේ දැන් ශක්තිය වැඩි. නමුත් ශක්තිය වැඩි කියන්නේ එයා ස්වභාවයේ අස්ථායි. ඒ නිසා එයා try කරනවා එයාගේ ශක්තිය අඩු කරගන්න. ඒකට මොකද්ද මේ ඉලෙක්ට්‍රෝනේ කරන්නේ? මෙයාගේ මේ තියෙන ශක්තිය මොකක් හරි ප්‍රමාණයක් පිට කරලා එයා නැවතත් අඩු ශක්ති මට්ටමකට මෙහෙම එන්න try කරනවා. ශක්තිය පිට කරාට පස්සේ ශක්තිය අඩු වෙනෝනේ. එතකොට ශක්තිය අඩු ශක්ති මට්ටමකට එයා එනවා. ඒ එන ශක්ති මට්ටම තීරණය වෙන්නේ එයා පිට කරන ශක්ති ප්‍රමාණය අනුව. ඔන්න එයා ශක්තිය පිට කරලා නැවතත් ඕනනම් ආයි මෙතෙන්ට ආව කියලා හිතන්න. ඔන්න ඔහොම ශක්තිය පිට කරලා නැවතත් පළවෙනි ශක්ති මට්ටමටම එනවා. ඒ පළවෙනි ශක්ති මට්ටමට වෙනවා කියලා කියන්නේ එයා පිට කරපු ශක්ති ප්‍රමාණය මෙතෙන්ට එන්න තමයි ප්‍රමාණවත්. එහෙම නැත්නම් එයා පිට කරන ශක්ති මට්ටම මෙතෙන්ට එන්න ප්‍රමාණවත් නම් එන්නේ n සමානයි 2 කියන ශක්ති මට්ටමට. මම කියන එක පැහැදිලි ඇති. ඒතර එයා ශක්තිය පිට කරලා ඔය වගේ එනවා. අනේ එතකොට මේ ශක්තියක් පිට කරනවනේ. අපි ඕකට කියනවා ශක්තිය විමෝචනය කරනවා කියලා. ශක්තිය විමෝචනය කරනවා කියලා කියනවා. එතකොට ඔය විදියට අපි වායු සාම්පල් එකක් ගත්තොත් ඕකේ හයිඩ්‍රජන් පරමාණු තව ඉන්නව ගොඩක්. මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු තව ගොඩාක් ඉන්නවා. එතකොට ඔය එක එක හයිඩ්‍රජන් පරමාණුව මේ විදිහට ඉලෙක්ට්‍රෝන මොකක් හරි ශක්ති මට්ටමකට යනවා දැන්. මේකේ නම් මම ගත්තේ 3 වෙනි ශක්ති මට්ටමටනේ. මෙයා ඔයා හිතන්නකො 4 වෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන යවුවා කියලා. 4ට යවල එයා දෙන්නේ ආයි 3 වෙනි ශක්ති මට්ටමට. නේ? ඔය විදිහට මේ එක එක පරමාණු ඉන්නවනේ. එයාලා එක එක විදිහට ඔය ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටමකට ගන්න පුළුවන්. ආයි ඒවත් ඊට වඩා පහළම එකකට එවන්න පුළුවන්. ඊටත් වඩා පොඩ්ඩක් උඩ එකකට එවන්න පුළුවන්. ඔය විදිහට මේ සාම්පලේ ඉන්න හයිඩ්‍රජන් පරමාණු විවිධ හයිඩ්‍රජන් පරමාණු විවිධ විදිහට තමයි ඔය ඉලෙක්ට්‍රෝන වලින් ශක්තිය පිට කරන්නේ. හරි. එතකොට දැන් මෙතන මේ විවිධාකාර විකිරණ පිට වෙනවනේ. මේ පරමාණු වලට දාලා විවිධාකාර විකිරණ පිට වෙනවා. මේවයි ශක්තිය එකිනෙකට වෙනස්. ඒ වගේම තරංගායාම එකිනෙකට වෙනස්. එතකොට අපිට පුළුවන් මේ විකිරණ පාවිච්චි කරලා වර්ණාවලීක්ෂය කියලා උපකරණයක් තියෙනවා. ඒ වර්ණාවලීක්ෂය කියන උපකරණය ආධාරයෙන් මේ විවිධ විකිරණවල තරංගායාම වලට අනුරූපව අපිට රේඛා සටහනක් ගන්න පුළුවන්. හරිද? හරියට ඒක නිකන් අර ඔයාලා X-ray ගන්න. ඒ වගේ තමයි. ඒ වගේ උපකරණයක්. එතකොට ඒකෙන් මොකක් හරි මෙහෙම රේඛා සටහනක් එනවා කියලා හිතන්න. ඔන්නෝම රේඛා සටහනක් ආවොත් අන්න ඒකට තමයි අපි කියන්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාළ රේඛා සටහන කියලා. ඒතර අපි ඒකට සුවිශේෂී දැන් මෙයාලගෙන් නැත්තම් ගොඩාක් විකිරණ පිට වෙනවනේ. ඒ හැම විකිරණයක්ම මෙතන සටහන් කරන්නේ නැහැ. ඔයාලට A level syllabus එකට අදාළව අපි කතා කරන ටිකක් තියෙනවා සුවිශේෂී සෙට් එකක්. ඒතර ඒ ටික විතරයි අපි මේකේ අඳින්නේ. ඒ නිසා මේක රේඛා වර්ණාවලියක් කියලා කියනවා.
ඒතර මම හිතනවා හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේදී වෙන දේ ඔයාට දැන් අයිඩියා එකක් ඇති. ඔයා මුලින්ම රූප සටහනක් දාගමු. රූප සටහනක් දාගෙන පියවරෙන් පියවර එන්න. ඒතකොට රූප සටහන ඇඳෙද්දී මෙහෙම කරන්න. මම මේ විදිහට අඳින්න. මෙතන ධන මෙතන n සමානයි. මෙහෙම පොඩ්ඩක් පේන්නම අඳින්න. හරිද? පොඩ්ඩක් පළවෙනි එක කොහොම ලොකුවට, දෙවෙනි එක ඊට වඩා පරතරය පොඩ්ඩක් අඩු කරන්න. ඊළඟ වෙලාවෙත් පරතරය තවත් අඩු කරන්න. හරිද? ඔය විදිහට අඳින්න. ඇඳලා මේක n සමානයි 1, n සමානයි 2, n සමානයි 3 කියලා දාලා ඔයා ඉලෙක්ට්‍රෝනයක් මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනය ඇඳලා පෙන්නන්න මෙතෙන්ට යනවා කියලා. එහෙම යන්නේ මේ විදිහට ශක්තිය අවශෝෂණය කිරීමෙන් කියලා ඊතලයක් දාලා පෙන්නන්න. ඒක මම පැහැදිලි කරනවානේ. ආයෙ ඕනනම් ඒ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ වගේ තැනකට එනවා කියලා පෙන්නන්න මෙහෙම ශක්තිය විමෝචනය කරන ඊතලයක් දාලා. හරිද? එතකොට ඔයා ඒ රූප සටහන ඇඳගෙන යටින් ලියන්න මෙහෙම හයිඩ්‍රජන් පරමාණුවක් ශක්තිය අවශෝෂණය කර ගැනීමෙන් පසුව ඒක ලියන්න කලින් ඔයා ඔය රූප සටහන දාලා අපි මුලින්ම ලියාගමු අර ශක්ති මට්ටම් අතර පරතරය කියන කතන්දරේ ඒ වගේම ශක්ති මට්ටමක ශක්තියට මොකද්ද වෙන්නේ කියන කතාවයි. මෙහෙම ලියන්නකෝ. පළවෙනි තල ලකුණ න්‍යෂ්ටියේ සිට ඈතට යත්ම ශක්ති මට්ටම් අතර පරතරය ක්‍රමයෙන් අඩු වේ. ඊළඟ තල ලකුණ න්‍යෂ්ටියේ සිට ඈතට යත්ම ශක්ති මට්ටමක ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. හරි. ඊට පස්සේ ඊළඟ තල ලකුණ දාලා ලියමු. මෙතන වෙනදී හයිඩ්‍රජන් පරමාණුවක් ශක්තිය අවශෝෂණය කර ගැනීමෙන් පසුව එහි පවතින ඉලෙක්ට්‍රෝනයේද ශක්තිය වැඩි වේ. එවිට එම ඉලෙක්ට්‍රෝනයට පවතින ශක්ති මට්ටමේ පැවතිය නොහැක. වඩාත් ඉහළ ශක්තියක් සහිත ශක්ති මට්ටමකට යාමට සිදුවේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. නමුත් එහිදී ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩි නිසා එය ස්වභාවයේ අස්ථායී බැවින් නැවතත් ශක්තිය පිට කරමින් පහළ ශක්ති මට්ටමකට වැටේ. ඊට පස්සේ වෙනම ලියන්න. මෙලෙස හයිඩ්‍රජන් පරමාණු සාම්පලයක් ගත් විට විවිධ හයිඩ්‍රජන් පරමාණු වලින් පිට කරන ශක්තියින් වෙනස් වන නිසා ඒවාට අදාළ තරංග ආයාමයන්ද වෙනස් වේ. එම තරංග ආයාම වලින් සුවිශේෂී තරංග ආයාම කිහිපයකට අඳිනු ලබන සටහනක් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාළව රේඛා වර්ණාවලියක් ලෙස හඳුන්වයි. හරි. ඕක තමයි ප්‍රධාන තියරි පාර්ට් එක. අපි බලමු හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක මොකද්ද වෙන්නේ කියන එක. හරි. එතකොට දැන් අපි මේ කතා කරන්න යන්නේ දැන් ඔයාලට මම කිව්වා මේ වගේ මොකක් හරි වායු නියදයක් ගත්තොත් හයිඩ්‍රජන් වායු නියදයක් ගත්තොත් එයා පිටින් ශක්තියක් අවශෝෂණය කරොත් ඒ වායු නියදයේ ගොඩක් හයිඩ්‍රජන් පරමාණු ඉන්නවනේ. ඒ හයිඩ්‍රජන් පරමාණු ගොඩම මොකද්ද කරන්නේ? එක එකනා එක ඒවා කරනවා. අවශෝෂණය කරගන්න ශක්ති ප්‍රමාණය අනුව ඉලෙක්ට්‍රෝනයක් උඩ ශක්ති මට්ටමකට යනවා. නැවතත් ශක්තිය පිට කරලා ඉලෙක්ට්‍රෝනයක් පහළ ශක්ති මට්ටමකට එනවා. ඒ
පිට කරන ශක්ති ප්‍රමාණය අනුව එයා එන ශක්ති මට්ටම තීරණය වෙනවා. ඒතර මේ පිට කරන විකිරණයේ ශක්තියට අනුකූල තරංග ආයාමයක් තියෙනවා. අන්න ඒව සලකලා තමයි අපි මේ වර්ණාවලිය අඳින්නේ. ඒතර අර විමෝචනය කිරීමට අදාළ නිසා තමයි මේක හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියලා කියන්නේ. හරිද? මම හිතන එක පැහැදිලි ඇති කියලා. ඒතර අපි මෙතෙන්දි කතා කරන්නේ සුවිශේෂී විකිරණ ටිකක් ගැන විතරයි. මොකද ඕකේ ගොඩාක් විකිරණ තියෙනවනේ. අපිට හිතන්න පුළුවන් n සමානයි 10 12 උතන ඉඳන් උනත් මේවට වැටෙනවා කියලා. නමුත් අපි සුවිශේෂ ටිකක් විතරයි කතා කරන්නේ. ඒ ටිකට අදාළව n සමානයි 1 සිට n සමානයි 6 දක්වා ඔයා රූප සටහන මතක තියාගත්තම ඇති. හරි. එතකොට මොකක් හරි ශක්ති මට්ටමක ඉඳලා n සමානයි 1ට වැටෙන අවස්ථා ගත්තොත් අපිට පුළුවන් 2න් 1ට වැටෙන විදිහට අඳින්න මේ 2න් 1ට. ආයි මට පුළුවන් 3න් 1ට වැටෙන්න අඳින්න. ආයි මට පුළුවන් 4න් 1ට වැටෙන්න අඳින්න. ආයි මට පුළුවන් 5න් 1ට වැටෙන්න අඳින්න. ඒ වගේම 6න් 1ට වැටෙන්න අඳින්නත් පුළුවන්. ඔයාට පේන වැඩි මම ඒ රේඛා ඇඳලා තියෙන්නේ එන්න පරතරය අඩු වෙන විදියට. ඒකට හේතුව කියන්නම් චුට්ටක් ඉස්සරහදී. දැන් ඔය ඔහොම වැටෙන්නේ කවුද? ඔය වැටෙන්නේ ඔය කියන ඉලෙක්ට්‍රෝනයනේ. මේ ශක්ති මට්ටමේ ඉඳන් මේ ශක්ති මට්ටමට මේ ඉලෙක්ට්‍රෝනය දැන් වැටෙනවා. වැටෙනකොට මෙයාගෙන් මෙහෙම ශක්තියක් පිට කරන්න ඕනනේ. හරිද? ශක්තියක් පිට කරන්න ඕන. ඔන්න ඔය පිට කරන ශක්තිය ඔයාට හොයන්න කියලා කිව්වොත් ඔයාට අවශ්‍ය වෙන්නේ දේවල් දෙකයි. එකක් මේ ශක්ති මට්ටමේදී ඒ ශක්ති මට්ටමට අදාළව තියෙන ශක්තිය දැනගන්න ඕන. අපි හිතමු E1 කියලා. ඒ වගේම මේ කියන ශක්ති මට්ටමේදී ඒ ශක්ති මට්ටමට අදාළ ශක්තිය අපි දැනගන්න ඕන. අපි හිතමු යා E2 කියලා. එහෙනම් මේ විමෝචනය වන ශක්තිය අපිට හොයන්න පුළුවන් මෙතන ශක්තියෙන් මෙතන ශක්තිය අඩු කරලා. E1 ඍණ E2. ඇයි මම E1 ගෙන් E2 අඩු කරේ? මොකද ඉහළ ශක්ති මට්ටමක ශක්තිය හැම වෙලාවෙම වැඩි. හරි. ඕක කරුණක් විදිහට මම දෙන්නම්. මෙතෙන්ට ඕක ලියන්න යන්නේ නැහැ. ඒකට පැටලෙන නිසා දැනට ඒක මකනවා. අපි කරුණු ටික දාගද්දි මම ඒක දෙන්නම්. හරි. දැන් මෙන්න මේ කියන උතන ශක්තියක් පිට කරනවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන වැටිලා ඒවට අදාළව ඔයා ආසන්නයේ වර්ණාවලීක්ෂයක් තියලා නිරීක්ෂණය කරාට පස්සේ ඔයාට මේ වර්ණාවලීක්ෂයේ තියෙන අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සමූහයක් දැක ගන්න පුළුවන්. ඒතර මේ අඳුරු පසුබිම මම මේ යටින් අඳින්නම් මේ විදිහට. ඔයා හිතන්නකෝ මේක තමයි අඳුරු පසුබිම කියලා. ඒ අඳුරු පසුබිමේ ඔයාට දැක ගන්න පුළුවන් මෙන්න මෙයාට අදාළව එන රේඛාව මේ විදියට. ඒ වගේම මෙයාට අදාළ වෙන රේඛාව මේ විදියට. මෙයාගේ එක සහ අන්තිම කෙනාගේ එක ඔන්න ඔය විදිහට දැක් ගන්න පුළුවන්. අපි කියනවා අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛා දකින්න ලැබෙනවා කියලා. එතකොට මේ රේඛායි මෙහෙම එන්න ලං වෙලා අඳින්නේ ඔයාට ඒ වර්ණාවලීක්ෂයෙන් නිරීක්ෂණය කරාට පස්සේ එහෙම තමයි පේන්නේ. එන්න රේඛා ලං වෙනවා. එහෙම එන්න රේඛා ලං වෙන්නේ මොන වගේ දිශාවකටද කියලා පස්සේ නිරීක්ෂණය කරලා බලලා තියෙනවා. හොඳට බලන්න. මෙතනින්දි පිටවන ශක්තියට වඩා මෙතෙන්දි පිටවන ශක්තිය වැඩිනේ. හේතුව මේ ශක්ති මට්ටම් දෙක අතර තියෙන පරතරය වැඩි. ඒතකොට පිට කරන ශක්තිය වැඩි. ඇයි මේකෙන් මේකනේ අඩු කරන්නේ? මේකෙන් මේක අඩු කරාට වඩා මේකෙන් මේක අඩු කරාම පිටවන ශක්තිය වැඩි. එහෙනම් බලන්න මේ දිශාවට යනකොට ශක්තිය එන්න වැඩි වෙලා තියෙනවා. ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා එන්න ලං වෙලා තියෙනවා. හරි අපි මේ ශ්‍රේණියට නමක් කියනවා ලයිමාන් ශ්‍රේණිය කියලා. ඒ කියන්නේ ඔය කියන රේඛා ටික කොහේ හරි තැනක ඉඳන් n සමානයි 1ට වැටෙනවා නම් හරිද? අන්නේ රේඛා වලට අපි නමක් දෙනවා ලයිමාන් ශ්‍රේණිය කියලා. ලයිමාන් ශ්‍රේණිය. හරි. ඔය විදියට වෙනත් ශක්ති මට්ටමක ඉඳන් n සමානයි 2ට වැටෙනවා නම් මම දැන් මේක වෙන් කරන්නම් හරිද?
අපි ඔක වෙන් කරමු. හරි. n සමානයි 2ට වැටෙන්න පුළුවන්. 3ෙන් 2ට වැටෙන්න පුළුවන්. 3ෙන් 2ට. ආයි 4ෙන් 2ට වැටෙන්න පුළුවන්. ආයි 5ෙන් 2ට වැටෙන්න පුළුවන්. ආයි 6ෙන් 2ට වැටෙන්නත් පුළුවන්. ඒවත් ඔන්න ඔහම මේ දිශාවට එන්න ලං වෙන තමයි අඳින්න ඕන. හරි. මේවට අදාළවත් අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛා දැක ගන්න ලැබෙනවා ඔයාට. ඔය විදියට ඒ ටිකත් අඳින්න. හරි. ඊට මම මේකත් වෙන් කරනවා. අපි මෙන්න මේ රේඛා සෙට් එකට කියනවා බාමර් ශ්‍රේණිය කියලා. මොකද්ද බාමර් ශ්‍රේණිය? බාමර් ශ්‍රේණිය. හරි. එතකොට ඔය බාමර් ශ්‍රේණියේ මෙන්න මේ අදාළ විකිරණ හතර ඉන්නවනේ. ඔය විකිරණ හතර ඔයාලගේ ඇහැට පේන විකිරණ. හරිද? ඒ කියන්නේ ඇහැට පේන ඒවට අපි කියනනේ දෘශ්‍ය ආලෝකය කියලා. අර දේ දුන්නේ වර්ණ වලට කඩන්න පුළුවන් නේ දෘශ්‍ය ආලෝකය. රතු තැඹිලි කඩන කොල්ලා නිල් ඉන්දිගෝ දම් කොල්ලා නේ කොල්ල. හරිද? ඒ විදිහට මතක තියාගන්න. එතකොට මෙන්න මේ මුල් රේඛා හතර මේක රතු, මේක කොළ, මේක නිල්, මේක දම් කියලා නම් කරන්න පුළුවන්. හරි. මම ඒ හතර නම් කරන්නම්. මේක රතු. ඊට පස්සේ දෙවැනි එක කොළ. රතු කොළ. මෙන්න මෙයා නිල්. අන්තිම කෙනා දම්. හරිද? එතකොට මේ හයිඩ්‍රජන්ට අදාළව මෙයාට ලස්සන නමක් දෙනවා. රතු වලට H ඇල්ෆා කියනවා. H ඇල්ෆා. ඊට පස්සේ කොළ වලට කියනවා H බීටා. නිල් වලට කියනවා H ගැමා. දම් වලට කියනවා H ඩෙල්ටා කියලා. ඔයා ඒ ටිකත් මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපි කතා කරනවා තවත් එක ශ්‍රේණියක්. දැන් ලයිමාන් ශ්‍රේණිය හරි බාමර් ශ්‍රේණිය හරි තවත් ශ්‍රේණියක් තියෙනවා. ඒ ශ්‍රේණිය මොකක් හරි ශක්ති මට්ටමක ඉඳන් n සමානයි 3ට වැටෙන කට්ටිය තමයි අපි සලකන්නේ. එතකොට 4ෙන් 3ට වැටෙන්න පුළුවන්. ඊළඟට 5ෙන් 3ට වැටෙන්න පුළුවන්. 6ෙන් 3ට වැටෙන්න පුළුවන්. එයාලට අදාළව මේ අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛා ඇන්දොත් මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ශ්‍රේණියට අපි කියනවා පාෂන් ශ්‍රේණිය කියලා. පාෂන් ශ්‍රේණිය. එතකොට තව ෆන් ශ්‍රේණිය, බ්‍රැකට් ශ්‍රේණිය වගේ ශ්‍රේණි තියෙනවා. නමුත් ඔයාලට A level සිලබස් එකේදී මෙන්න මේ ටික දැනගත්තා නම් හොඳටම ඇති. මොකද ගොඩාක් විකිරණ පිට වෙනවනේ. අපි සලකන්නේ මේ A කියන විකිරණ වලින් සුවිශේෂී විකිරණ ටිකක් විතරයි. ඔයාලට ප්‍රශ්නේ එන්නේ මේ ටිකට අදාළ. දැන් තව ලස්සන කතාවක් තියෙනවා. මේ රතු පාටට වඩා දැන් ඔයාලට හොඳටම තේරෙනවා මේ පැත්තට යන්නේ දැන් ශක්තිය වැඩි වෙන්නේ නේ. මොකද මේ 1 1 2 අතර ශක්ති 1 2 අතර ශක්ති මට්ටම් අතර පරතරය 1යි අනන්තයයි අතර ශක්ති මට්ටම් පරතරය තියෙනවනේ. sorry 2යි අනන්තය අතර ශක්ති මට්ටම් පරතරය තියෙනවනේ. ඒකටත් වඩා ලොකුයි කියලා අපි කියන්නේ. ආයි කියන්නම් 1යි 2යි කියන ශක්ති මට්ටම් අතර පරතරය 2යි අනන්තයයි අතර ශක්ති මට්ටම් පරතරයටත් වඩා ලොකුයි කියලා තමයි අපි කියන්නේ. හරිද? එතකොට මේ මාරම වැඩි මේ n සමානයි 1ට වැටෙන කට්ටියන්ගේ ගෙන් පිට වෙන ශක්තිය. ඒ කියන්නේ මේ පැත්තට යනකොට තමයි වඩාත් වැඩි ශක්තියින් පිට කරන්නේ. හරි දෙක තේරුම් ගන්න. එතකොට ඔයාට ලස්සනට කියන්න පුළුවන් නේද? ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා මොකද්ද වෙලා තියෙන්නේ? රේඛා අතර පරතරය ලං වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු රතු පාටට වඩා අඩු සෙට් එක. රතු පාටට වඩා අඩු සෙට් එක. සහ දම් පාටට වඩා වැඩි සෙට් එක. මේ කට්ටිය මොන පරාසයටද අයිත් වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මේ රතු කොළ නිල් දම් ඔයාගේ ඇහැට පේනවනේ. එසා අපි කියනවා මෙයාලා දෘශ්‍ය පරාසයට අයත් වෙනවා කියලා. හරිද? මේ සෙට් එක දෘශ්‍ය පරාසය කියලා මම ලියනවා. දෘශ්‍ය පරාසයට අයත්. අර විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ දෘශ්‍ය පරාසය දන්නවනේ. අන්න ඒ පරාසයට තමයි අයත් වෙන්නේ. ඊළඟට දම්ට වඩා වැඩි සෙට් එක ඉන්නේ මෙහෙනේ. දම්ට වඩා වැඩි සෙට් එක.
අපි ලස්සන නමක් කියනවා අල්ට්‍රා වයලට්. දම්ට වඩා වැඩි අල්ට්‍රා වයලට්. අල්ට්‍රා වයලට් කියන්නේ මොන කිරණද? UV කිරණ කියලා කියන්නේ. අල්ට්‍රා වයලට් UV කිරණ. එහෙනම් අපි ලියමු UV පරාසයනේ. UV පරාසය අල්ට්‍රා වයලට්. හරිද? එතකොට දෘශ්‍ය කලාපය හරි අල්ට්‍රා වයලට් වල සිංහලෙන් කියන්නේ මොකද්ද? පාරජම්බුල. ඒකත් ඕනනම් ලියන්න. පාරජම්බුල. මෙයාටම කියනවා පාරජම්බුල කියලා. පාරජම්බුල පරාසය. හරි. ඊළඟට මේ රතු වලට වඩා අඩුයි. රතු වලට වඩා අඩුයි කිව්වම මොකද්ද මතක් වෙන්න ඕන? ඉන්ෆ්‍රාරෙඩ්. ඉන්ෆ්‍රාරෙඩ්. ඒ කියන්නේ අධෝරක්ත කලාපය. මේ පැත්තට කියනවා රතු වලට වඩා අඩු අධෝරක්ත කලාපය නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියනවා. හරි. එතකොට ඔයා මතක තියාගන්න ඕන මෙච්චරයි. ශ්‍රේණි තුන මතක තියාගන්න ඕන. කවුරු හරි කෙනෙක් මේ කියන රේඛා සටහන් ටික මේ පැත්තේ ඇඳලා හරිද? ආයි මැදට බාමර දාලා පාෂන් එහා පැත්තට දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? ශ්‍රේණිය වලට ඕන විදියකට අඳින්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕන කොහෙන් හරි n සමානයි එකට වැටෙනවා නම් එයා කවුද? ලයිමාන් ශ්‍රේණිය. කොහෙන් හරි n සමානයි දෙකට වැටෙනවා නම් එයා බාමර ශ්‍රේණිය. කොහෙන් හරි n සමානයි තුනට වැටෙනවා නම් එයා පාෂන් ශ්‍රේණිය. ඊට අමතරව මෙයාලට අදාළ පරාසයන් මතක තියාගන්න ඕන. ලයිමාන් ශ්‍රේණිය අදාළ වෙන්නේ UV පරාසයට. එහෙම නැත්නම් පාරජම්බුල පරාසයට. එතකොට මේ මැද ඒ කියන්නේ බාමර ශ්‍රේණියට අදාළ මේ රේඛා හතර රතු කොළ නිල් දම් කියන හතර තව තියෙනවා රේඛා. එතකොට ඒ රේඛා මේ අපිට ඇහැට පේනවද? නෑ. එතකොට මේ රේඛාවෙන් පස්සේ කියන්නේ මොනවද දම්ට වඩා වැඩි කට්ටිය ශක්තියෙන් වැඩි කට්ටිය අයිති වෙන්නේ UV පරාසයට. ඒකයි ඔකෙන් කියවෙන්නේ. ඒ වගේම රතු වලට වඩා ශක්තියෙන් අඩු අය අයිති වෙන්නේ ඉන්ෆ්‍රාරෙඩ් එහෙම නැත්නම් අධෝරක්ත කලාපයට. ඒතර ඔයා මෙන්න මේ හතර දැනගත්තා නම් ඇති. හරි. ඔය ටික තමයි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක් යටතේ ප්‍රධානම කතා කරන්න තියෙන්නේ. අපි එතකොට මේ සටහන ඔයා දාගෙන කරුණු විදියට ලියාගමු මෙන්න මේ දේවල්. දැන් ඔයාට හොඳටම පේන්න තියෙනවා මෙන්න මේ දිශාවට යනකොට ඒ කියන්නේ ලයිමාන් ශ්‍රේණියේ දිශාවට යනකොට එහෙමත් නැත්නම් ශක්තිය වැඩි වෙන දිශාවට යනකොට මොකද්ද වෙන්නේ? රේඛා අතර පරතරය එන්න අඩු වෙනවා. ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා අතර පරතරය එන්න අඩු වෙනවා. එතකොට E සමානයි HF ට අනුව ගොඩක් දුරට H නියු කියලා තමයි අපි කෙමිස්ට්‍රි වලදී පාවිච්චි කරන්නේ. E සමානයි HF ට අනුව H කියන්නේ නියතයක්නේ. ශක්තිය වැඩි වෙන දිශාවට යනකොට ඔය කියන විකිරණවල සංඛ්‍යාතයට මොකද්ද වෙන්න ඕන? සංඛ්‍යාතයත් වැඩි වෙන්න ඕන. දැන් මෙහෙට යන්න එන්න ශක්තිය වැඩි වෙනව නම් මෙහෙට යන්න විකිරණවල සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. ඔයා තවත් සූත්‍රයක් අහලා ඇති C සමානයි F ලැම්ඩා කියලා. එතකොට මේ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංගනේ. විද්‍යුත් චුම්බක තරංග වල රික්තයක් තුළදී වේගය නියතයක්. එහෙනම් මෙයා නියත වෙන්න නම් සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංග ආයාමය අඩු වෙන්න ඕන. එහෙනම් මේ දිශාවට යනකොට එන්න තරංග ආයාමය අඩු වෙන්න ඕන. හරිද? ඔන්න ඔය වගේ කරුණු තමයි මේකේ ගොඩක් දුරට අහන්නේ. තව එක වැදගත් කරුණක් තියෙනවා. මෙන්න මේ පළවෙනි රේඛාව ටිකක් තදට තමයි ඔයාලට පේන්නේ. අනිත් රේඛාවලට සාපේක්ෂව ටිකක් ඔන්න ඔය විදිහට තදට පේනවා. මේකත් එක්සෑම් වල අහලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව වඩාත් වැඩි සම්භාව්‍යතාවයක් තියෙන හැම වෙලාවෙම n සමානයි එකට වැටෙන්න. ඒ කියන්නේ දෙකේ ඉඳන් දැන් මෙහෙම හිතන්නකෝ. දෙකේ ඉඳන් එකට වැටෙන එක අනිවාර්යයෙන්ම වැටෙන්නේ දෙකෙන් පස්සේ යට තියෙන එකමනේ. එතකොට තවත් පරමාණුවක දෙකේ ඉන්න කෙනත් අනිවාර්යයෙන්ම වැටෙන එකට. හරිද? එතකොට මේ වගේ පරමාණු ගොඩාක් හිටියොත් ඒ හැම එකකම දෙකේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම වැටෙන එකට. හැබැයි මේ 6 5 4 3 ඉන්න අයට පුළුවන් නේද? දැන් 3 ඉන්න කෙනාට පුළුවන් එකට වැටෙන්නේ නැතුව දෙකට වැටෙන්න. දෙකට වැටිලා ආයෙ එකට වැටෙන්න.
එහෙම පුළුවන්. ආයේ 6 ඉන්න කෙනෙක්ට එකට වැටෙන්නේ නැතුව 6 ඉන්න කෙනෙක්ට 5ට 4ට 3ට ඔය වගේ එයාට තවත් ඔප්ෂන් තියෙනවා. හැබැයි දෙකේ ඉන්න කෙනාට අනිවාර්යයෙන්ම වැටෙන්න වෙන්නේ n සමානයි 1ට. ඒ නිසා අර එයා n සමානයි 1ට වැටෙන ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා. ඒතර එකම තැන රේඛා ඇඳිලා මේ රේඛාවේ තීව්‍රතාවය ටිකක් වැඩි වෙනවා. හරි. ඕකත් වැදගත් කරුණක්. ඒතර ඔයාගේ MCQ අහනවා මේකේ මෙන්න මේ සටහනෙන්ම තමයි අහන්නේ. මේක පොඩ්ඩක් ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් හදාගන්න. එතකොට වැඩේකට දාගන්න පුළුවන්. අපි ඒතර MCQ පොයින්ට් එක ලියමු මේ විදියට. පළවෙනි MCQ පොයින්ට් එක මම අර කිව්වේ මේ පිටවන විකිරණයක ශක්තිය කොහොමද අපි ගන්නෙ? පළවෙනි MCQ පොයින්ට් එක දාලා ලියන්න. පිටවන විකිරණයක ශක්තිය ලබා ගැනීමට ශක්ති මට්ටම් අතර ශක්ති වෙනස සැලකිය යුතුය. නැත්නම් අදාළ විකිරණයේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනස සැලකිය යුතුය. එහෙම ලියලා උදාහරණ කියලා දාලා අපි මේක දාගමු. මෙතන E1 මෙතන ශක්තිය E2 හරිද? මේ විකිරණයෙන් පිටවන ශක්තිය මම E කියලා ගන්නම්. ඔයා එතන ලියලා තියාගන්න E සමානයි E1 ඍණ E2 කියලා. එතකොට ඔයාට E හොයන්න පුළුවන් E සමානයි HF කියන සූත්‍රය භාවිතා කරලත්. ඒ කියන්නේ අදාළ කෙනාගේ මොකක් හරි සංඛ්‍යාතය හරි මොකක් හරි දීලා තියෙනවා නම් E සමානයි HF භාවිතා කරලා හොයන්න පුළුවන්. හරි. ඔක තමයි පළවෙනි කරුණ. ඊළඟ දෙවෙනි කරුණ දාගමු. ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා මොකක්ද වෙලා තියෙන්නේ? ලං වෙලා තියෙනවා. එහෙනම් දෙවෙනි කරුණ ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා අතර පරතරය අඩු වේ. ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා අතර පරතරය අඩු වේ. හරි. ඊට පස්සේ කරුණ මොකද්ද? ශක්තිය වැඩි වෙන දිශාවට එනම් සංඛ්‍යාතයත් මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙන දිශාවට විකිරණවල සංඛ්‍යාතය වැඩි වේ. නැත්නම් විමෝචනය වන විකිරණවල සංඛ්‍යාතය වැඩි වේ. මන්ට යා වේගෙන් කියන්නේ ඔයාලා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුළුවන්. ඊළඟ කරුණ විදිහට කියන්න පුළුවන් සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංග ආයාමය අඩු වෙන්න ඕන. එහෙනම් ශක්තිය වැඩි වෙන දිශාවට විකිරණවල නැත්නම් විමෝචනය වන විකිරණවල තරංග ආයාමය අඩු වේ. හරි. ඔය ටික තමයි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියක් යටතේ ඔයාට දැනගන්න තියෙන්නේ. ඊට අමතරව මේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය මොකක් පදනම් කරගෙන මොන ආකෘතියක් පදනම් කරගෙනද නිර්මාණය කරලා තියෙන එක සමහර වෙලාවට MCQ වල අහන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා ලියන බෝර් ආකෘතිය පදනම් කරගෙන කියලා. බෝර් ආකෘතිය. ඒ ගැන මම වැඩි විස්තරයක් පස්සේ කියන්නම්. දැනට මතක තියාගන්න බෝර් ආකෘතිය පදනම් කරගෙන තමයි මෙයා නිර්මාණය කරලා තියෙන්නේ. හරි. ඔය ටික තමයි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගැන දැනගන්න තියෙන්නේ. අපි MCQ ටිකක් කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. එතකොට මේකේ අපි බලමු එක්සෑම් එකේ ප්‍රශ්න 5ක් විතර සාකච්ඡා කරමු. 4ක් 5ක්. 2022 දෙවනි MCQ එක 2022 දෙවනි MCQ එක මම ඔයාලට නැති කෙනෙක් ඉන්නවා නම් කියන්නම්. ඒක කියලා දෙනවා පහත දැක්වෙන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ අතුරින් කුමක් පරමාණුක හයිඩ්‍රජන් වල රේඛා වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් වේද? වරහන් ඇතුළේ තියෙනවා n සමානයි ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා. ඒකට උත්තර 4 දීලා තියෙනවා 1 2 3 4 උත්තර 5. n සමානයි 5 n සමානයි 3. ආයෙ තියෙනවා n සමානයි 4 ඉඳන් n සමානයි 2. n සමානයි 1 ඉඳන් n සමානයි 2. n සමානයි 3 ඉඳන් n සමානයි 1ට සහ n සමානයි 2 ඉඳන් n සමානයි 1ට කියලා. ඒතර ඔයාගෙන් අහන්නේ රේඛා වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් වෙන එකනේ. එතකොට දැන් දෘශ්‍ය පරාසය තිබුණේ අර රේඛා වර්ණාවලියේ මැද. يعني ඔයා අඳින එකත් එක පොඩ්ඩක් ඒක මතක් කරගන්න. ඒකේ මැද තිබුණේ. ඒතර මැද හිටිය කට්ටිය හිටියවට මතක නම් n සමානයි 1 n සමානයි 2 n සමානයි 3 ඔය විදිහටනේ යන්නේ. n සමානයි 4
ඔය කොහෙන් හරි ඉඳන් වැටෙන්න ඕන කොහාටද? මැද හිටිය කට්ටිය වැටෙන n සමානයි 2ට. දුෂ්‍ය පරාසයට අයත් වෙන්න නම්. හරි. එතකොට මේකේ n සමානයි 2ට වැටෙන්නේ නැති සෙට් එක අයින් කරන්න ඕනනේ. දැන් මෙයා n සමානයි 3ට වැටෙන්නේ. එයා වැරදිනේ. මෙයා n සමානයි 1ට වැටෙන්නේ. එයා වැරදි. මෙයාත් n සමානයි 1ට වැටෙන්නේ. එයා වැරදි. එතකොට ඔයා දන්නවා n සමානයි 1ට වැටෙන කට්ටිය කවුද? අයිති වෙන්නේ ලයිමාන් ශ්‍රේණියට. එතකොට n සමානයි 3ට වැටෙන කට්ටිය අයත් වෙන්නේ අර කොනේම තිබිච්ච එකට. මතකද? පාෂන් ශ්‍රේණියට. ඒකට අයත් වෙන්නේ. ඒතර ඔයාගෙන් අහන්නේ දෘශ්‍ය කලාපය. හැබැයි මැද තිබිච්ච ශ්‍රේණිය බාමර් ශ්‍රේණිය. නමුත් කලාපය මැද තියෙන සෙට් එකේ කලාපය දෘශ්‍ය කලාපය. ඒතකොට මැද කට්ටිය ගැන තමයි ඔය අහන්නේ. එහෙනම් n සමානයි 2ට වැටෙන කට්ටිය දෙන්නෙක් ඉන්නවා. මෙයා සහ මෙයා. එතකොට මෙයා ගන්න පුළුවන්ද? එයා කියන්නේ විමෝචන වර්ණාවලියක් ගැන නෙවෙයිනේ. එකෙන් දෙකට යනවලු මෙහෙම. එහෙම යන නම් ඉතින් අර තාපය අවශෝෂණය කරාට පස්සේනේ එහෙම යන්නේ. විමෝචනයක් නෙවෙයි. නමුත් ඔයාගේ ප්‍රශ්නය අහන්නේ විමෝචන වර්ණාවලියට අදාළව හයිඩ්‍රජන්ගේ රේඛා වර්ණාවලිය. කියන්නේ අපි කතා කරන්නේ විමෝචන වර්ණාවලියට අදාළව. ඒතර එකෙන් දෙකට යන්න බෑනේ. පහළටනේ වැටෙන්නේ. එහෙනම් උත්තරේ වඩ ගන්න වෙන්නේ 4න් 2ට වැටෙන අවස්ථාව. එච්චරයි 2ට වැටෙන අවස්ථාවකට තියෙන්නේ. එහෙනම් අන්න උත්තරේ 2 කියලා කියන්න පුළුවන්. හරි. ඊළඟට බලමු ඊළඟට 2023 දෙවෙනි ප්‍රශ්නේ. හරිද? 2023 දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා පහත දැක්වෙන ලයිස්තුවෙන් හයිඩ්‍රජන් වර්ණාවලියේ ඉහළම සංඛ්‍යාතයේ සහ පහළම සංඛ්‍යාතයේ ඇති විමෝචන රේඛා පිළිවෙලින් හඳුනා ගන්න. හරි. ඉහළම සංඛ්‍යාතයයි පහළම සංඛ්‍යාතයයි අහන්නේ මේ. ඉහළම සංඛ්‍යාතයයි පහළම සංඛ්‍යාතයයි අහන්නේ. ඒතර උත්තර පහ ඔයාට දීලා තියෙනවා. මම n කියන කෙනා ලියන්න යන්නේ. ඔයාලට දීලා තියෙනවා n කියන කෙනා 3 ඉඳන් n කියන කෙනා 1ට වැටෙන එක. මම ඒක ලියන්නම්. 3න් 1ට. ක්‍රමාවක් පළවෙනි උත්තරේම 2න් 1ට. දෙවෙනි උත්තරේ තියෙනවා 3න් 1ට 4න් 3ට. තුන්වෙනි උත්තරේ තියෙනවා 2න් 1ට 4න් 3ට. ආයේ හතරවෙනි උත්තරේ තියෙනවා 3න් 1ට ආයේ 3න් 2ට. පස්වෙනි උත්තරේ තියෙනවා 2න් 1ට ක්‍රමාවක් 3න් 2ට. හරි. දැන් ඔයා හොයන්න ඕන වැඩිම සංඛ්‍යාතය සහ අඩුම සංඛ්‍යාතය. එතකොට ඔයා දන්නවා දැන් මේ වගේ පොඩි දල සටහනක් ඇඳ ගන්න පැත්තකින්. ඒතර ඔයාට මතක ඇති රේඛා එන්න මේ විදියට ශක්තිය විමෝචනය කරන ප්‍රමාණය වැඩි වෙන්නනේ අපි ওই පැත්තට ඇන්දේ. එතකොට ශක්තිය වැඩි කියන්නේ යාගේ සංඛ්‍යාතයත් වැඩි. ශක්තිය වැඩි වෙන නම් මොකද්ද වෙන්න ඕන? වඩා ඉහළ ශක්ති මට්ටමක ඉඳන් වඩා පහළ ශක්ති මට්ටමකට වැටෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම කියනවා නම් ශක්ති මට්ටම් අතර පරතරය වැඩි වෙන්න ඕන. දැන් ඔයා බලන්න මේ පළවෙනි එකේ 3න් 1ට 3න් 1ට 2න් 1ට 3න් 1ට 2න් 1ට මේ දෙකේ ඉඳන් එකට වැටෙනවට වඩා 3 ඉඳන් එකට වැටෙද්දි ශක්තිය මොකද්ද වෙන්න ඕන? වැඩිනේ. එහෙනම් අපි මේකෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් උත්තර ටික අයින් කරමු. 3න් 1ට 3න් 1ට මේ 2න් 1 අයින් කරන්න පුළුවන්. ආයි 2න් 1ට කියන එක අයින් කරන්න පුළුවන්. 3 ඉඳන් එකට වැටෙන ඒවා 3ක් තියෙනවා. ඊළඟට අහන්නේ වාගෙන් අඩුම සංඛ්‍යාතයනේ. ඒතර අඩුම සංඛ්‍යාතය කියන්නේ දැන් මේ E = HF කියන සූත්‍රයට අනුව සංඛ්‍යාතය අඩු වෙනකොට ශක්තිය අඩු වෙන්න ඕන. එහෙනම් අපි බලමු පරතරය අඩුම කොහේද? හරි. ඔය උත්තර 3න් මේකේ තියෙනවා 2න් 1ට. ඊට දෙවෙනි එකේ තියෙනවා 4න් 3ට. පළවෙනි එකේ තියෙන 2න් 1ට, ඊළඟ එකේ තියෙන 4න් 3ට. ආයේ මේකේ තියෙනවා 3න් 2ට. මේ ඔයාට මතකද මම කිව්වා පළවෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටමයි අතර පරතරය දෙවෙනි ශක්ති මට්ටමයි අනන්ත වෙනි ශක්ති මට්ටමයි අතර පරතරයට වඩා ලොකුයි. එහෙම අපි සලකන්නේ. ඒතර මේක වාට බැලුමටත් පේනවා මේ වෙනස ලොකුයි, මේ වෙනස පොඩි, මේ වෙනස තමයි පොඩිම. එහෙනම් 4න් 3ට වැටෙන එක තමයි
පොඩිම ශක්තියක් නිකුත් කරන්නේ. ඒ කියන්නේ පොඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ. එහෙනම් අපට උත්තරයට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා 2013 41 වෙනි ප්‍රශ්නේ. 2013 41. ඕක දීලා තියෙන්නේ අර දෙපැත්තේ අර වගන්ති තියෙන සත්‍ය අසත්‍ය තෝරන ප්‍රශ්නයක්. එතකොට ඒකේ පළවෙනි පැත්තේ කියනවා හයිඩ්‍රජන් වර්ණාවලියේ බාමර් ශ්‍රේණිය සඳහා සියලුම විමෝචන n සමානයි 1 දී අවසන් වේ. මේ n සමානයි 1 දී අවසන් වුණේ බාමර් ශ්‍රේණියද? නෑනේ. n සමානයි 1කින් අවසන් වුණේ ලයිමාන් ශ්‍රේණියේ කට්ටිය. එහෙනම් පළවෙනි පැත්ත වැරදි. හරිද? දෙවෙනි පැත්ත කියනවා හයිඩ්‍රජන් වර්ණාවලියේ සම්භවය පැහැදිලි කිරීම සඳහා බෝර් ආකෘතිය භාවිතා වේ. ඔව් ඒක හරි. මම අර අන්තිම කරුණක් විදිහට කිව්වේ බෝර් ආකෘතිය ගන්නවා කියලා. ඒක ගැන වැඩි විස්තරයක් පස්සේ කරන්නම්. ඒක ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මතක තියාගන්නකො බෝර් ආකෘතියෙන් තමයි පදනම් වෙලා තියෙන්නේ. එතකොට අසත්‍යයි සත්‍යයි කියන්නේ උත්තරේ 4. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. හරි. ඊළඟ 2018 12 වෙනි ප්‍රශ්නේ. 2018 12 වෙනි ප්‍රශ්නේ ඇත්තටම වෙනස් වගන්ති එකක් දීලා තියෙන. ඒකෙන් පළවෙනි වගන්තිය තමයි අපිට හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාළව ඕඩ වෙන්නේ. ඒක කියනවා හයිඩ්‍රජන් පරමාණුවක n සමානයි 2 ඉඳන් n සමානයි 1ට n සමානයි 2 ඉඳන් n සමානයි 1ට ආයකමාවක් දීලා n සමානයි 3 ඉඳන් n සමානයි 2ට සහ n සමානයි 4 ඉඳන් n සමානයි 3ට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අතුරින් වැඩිම ශක්තියක් පිට කරන්නේ n සමානයි 3 ඉඳන් n සමානයි 2 වලදීය කියලා තමයි යා කියන්නේ. මෙන්න මේකේතුළු වැඩිම ශක්තියක් පිට කරන්නේ. හරි අපි බලමු. 2කින් 1ට එනවා කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඊළඟට 3ෙන් 2ට එනවා කියන්නේ මේ අවස්ථාව. ආයේ 4ෙන් 3ට එනවා කියන්නේ මේ අවස්ථාව. බලන්න කලින් ප්‍රශ්නේමයි. හරිද? ඉතින් වැඩිම එකක් පිට කරන්නේ 2කින් 1ට එද්දිනේ. එහෙනම් මෙයා කියන කතන්දරේ වැරදි. 3ෙන් 2ට එද්දි නෙවෙයි. එහෙනම් ඒ ආන්සර් එක වැරදි. ඔය වගේ පොඩි MCQ ගොඩක් මේකෙන් අහලා තියෙනවා. ඉතින් ඔයා තනියෙන් try කරන්න. ඔය කියන කරුණු ටිකත් බලලා තනියෙන් MCQ ටික කරලා ඔයාගේම විවරණයක් හදාගන්න. එතකොට මේ වැඩේ මාර ලේසි. හරි. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි. හොඳට වැඩ කරන්න. ඉතුරු කරුණු, ඒ කියන්නේ අර පේපරයක් දෙනවා කියලා කිව්වා. මේ දේවල් මම ඔයාව දැනුවත් කරන්නම් ක්ලාස් එකේදී.